මේ තමන්ගේ ජීවිතය හදන පාර. නේ හැමෝටම කැම්පස් යන්න බෑ පුතා. පාඩම් නොකරන කම්මැලියන්ට කැම්පස් යන්න බෑ. මේ සභා ධර්මයෙන් දේවල් දෙන්නේ මම නිතර කියනවා. කාටද? මහන්සි වෙන අයට. පාඩම් කරන්න හිතෙන්නෙත් අනාගතේ ගොඩ දාගන්න හිතෙන්නෙත් මේක මේ මැච් එක ගහගන්න ඕනේ කියලා හිතෙන්නෙත් මේකට කැපකිරීමෙන් බොක්කෙම්ම කරන අයට. නැතුව මේ කම්මැලියන්ට ඒවා හිතෙන්නේවත් නැහැ. ඒ නිසා ඔයාලා මේ අද මොකක් හරි ගානක් හදනවා නම් ගෙදර ගිහලා පොඩි වැඩක් කරනවා නම් සතුටු වෙන්න හදවතින්. ඔයාලා හිතන්නේ ගොඩාක් අය පාඩම් කරලාද කරලා නැද්ද? ඈ? කරලා ඉන්නේ අපේ අය නා. පාඩම් කරලා ඉන්නේ. සුළු පිරිසක් ඉන්න පාඩම් කරලා නැහැ. සුළු පිරිසක් ඉන්න පාඩම් කරලා නැහැ. පාඩම් කරලා නැහැ. ඔයාලා තීරණය කරගන්න ඕනේ තමන් යන්න ඕනේ මොන පැත්තටද කියලා. හරි. තමන් මහන්සි වෙන්නේ තමන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා ඔයාලා ලියන අකුරක් නෑර පාඩම් කරන වචනයක් නෑර මේ තමන්ගේ අනාගතය හදාගන්නේ. තමන්ගේ අනාගතය වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ. ඒ නිසා අද යම් කැපකිරීමක් කරාට පාඩු නෑ. අනාගතයේ ඒ වෙනුවෙන් දෙගුණ තෙගුණ වෙලා ප්‍රතිලාභ ලැබෙනවා. ඒසත් දැන් කරන කැපකිරීම ගැන දුක් වෙන්න එපා. පසුතැවෙන්න එපා. ඔයාලට හිතෙන්න පුළුවන් මේ කරන්නේ මහා වදයක් මොන මගුලක්ද මේ වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඔය ඔයාලගේ අනාගතය ඔයාලා හදාගන්න. නේ? ඔය අනාගතය හදාගන්න. ඒ වෙනුවෙන් වර්තමානයේ කරන ආයෝජනයක් මේ. ඇඩ්වාන්ස් ලෙවල් ඇඩ්වාන්ස් විදිහට කරන්න ඕනේ. මේ උසස් පෙළ. ඒ නිසා ඔය ලියන වචනයක් නෑර ඇඩ්වාන්ස් විදිහට හිතන්න. ඇඩ්වාන්ස් විදිහට කරන්න. මේ තමන්ගේ ජීවිතය හදන පාර. නේ හැමෝටම කැම්පස් යන්න බෑ පුතා. පාඩම් නොකරන කම්මැලියන්ට කැම්පස් යන්න බෑ. මේ සභා ධර්මයෙන් දේවල් දෙන්නේ මම නිතර කියනවා. කාටද? මහන්සි වෙන අයට. පාඩම් කරන්න හිතෙන්නෙත් අනාගතේ ගොඩ දාගන්න හිතෙන්නෙත් මේක මේ මැච් එක ගහගන්න ඕනේ කියලා හිතෙන්නෙත් මේකට කැපකිරීමෙන් බොක්කෙම්ම කරන අයට. නැතුව මේ කම්මැලියන්ට ඒවා හිතෙන්නේවත් නැහැ. ඒ නිසා ඔයාලා මේ අද මොකක් හරි ගානක් හදනවා නම් ගෙදර ගිහලා පොඩි වැඩක් කරනවා නම් සතුටු වෙන්න හදවතින්. ඔයාලගේ මාරම සස්ත්‍රිකයි. මම ඒ දවස්වල පාඩම් කරන කාලේ මම හිතනවා මට ඇති මගුලක් නැහැ නේ. මෙලෝ මගුලක් නැහැ. විල්බර් එකක්වත් නැහැ. විල්බර් එකක්වත් නැහැ. ෆුට් සයිකලයක්වත් නැහැ. හැබැයි මම පාඩම් කරද්දී ලකුණු වෙද්දී මම හිතනවා මම වාහන ගන්නවනේ. කාර් ගන්නවනේ. කැම්පස් යනවනේ කියලා අර අපි එලිජිබල් එකක් එනවා. එලිජිබල් කියන ළමයි අපි මේ දියුණු වෙන්න යෝග්‍යයි කියලා සුදුස්සෙක් කියලා Tamanට හැංගෙන්න ගන්නවා. ඒක ඔයාලට තාම එන්නේ නැහැ. ඒ කියන්නේ විභාගෙ ලඟ වුණාම තමන්ගේ ලකුණු පේපර්ස් 100 පනලා කරගෙන යද්දි පාස් පේපර්ස් කරද්දි තමන් හදවතින්ම තමන් ගැන තෘප්තිමත් වෙන අවස්ථාවක් එනවා. මම ගොඩ වගේ එකක් එනවා. ඒ නිසා ඔයාලට දැන් අමාරුයි ඉතින්. ඒ නිසා අමාරුවෙන් වුණත් ලියන්න. අමාරුවෙන් වුණත් ගණන් ටික හදන්න කම්මැලි වෙන්නේ නැතුව. ඒ ඔය ලියන අකුරක් නෑර වටිනවා. මේ දවස්වල කරන A level කාලේ කරන ඇකඩමික් ජීවිතේට මාර විදිහට බලපානවා. ඒක මාර වටිනවා. හරි? රයිට්. ඒ නිසා මේ කරන්න ඕනේ. හෝම්වර්ක් බුක් එහෙම කරන්න ඕනේ. නොකරන්නේ නැහැ. දැන් ඉතින් කරන්න හිතනවද නොකරින්ද හිතෙන්නේ? නොකරින්න හිතෙන්නේ. මම ඒකයි කිව්වේ. නොකරින්න හිතෙන්නේ හැටි ළමයි. ඒ හැටි.